සෝෂල් මීඩිය වලින් අනිත් කට්ටියක සක්සස් ස්ටෝරිස් දැකලම ඔයා ලයිෆ් එකේ පිටිපස්සෙන් ඉන්නවා වගේ දැනෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම බලන්න. මොකද මේකෙදි ඔයාට ඔයා දැන් ඉන්න තැනින් පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් කීපයක් වගේම තවත් ටෙක්නිකල් ටිප්ස් කීපයක්ම මම ඔයත් එක්ක ෂෙයා කරගන්නවා. ඔයා ලයිෆ් එකේ පිටිපස්සෙන් ඉන්නවා වගේ දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කියනවාට යන්න ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඉස්සරහට යන්න නම් මොන පාත් එකකින්ද යන්න ඕන කියන දේ මුලින් ෆිගර් අවුට් කරගන්න ඕන. හැබැයි දැන් මෙතෙන්දී ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට ගැලපෙන පාත් එක මොකද්ද කියලා අපි හොයාගන්න ඕන. මොකද එක්කෙනෙක්ට හුඟක් ගැලපෙන එක්කෙනෙක් ගොඩක් සාර්ථක වෙන පාත් එක ඔයාට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට යූස් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔයාට පර්සනලි ගැලපෙන පාත් එක හොයාගන්න නම් අපිට සෙල්ෆ් ඩිස්කවර් කරගන්න වෙනවා. ඉතින් ඒක කරගන්න අපිට ඇස්ට්‍රොලොජි, නියුමරොලොජි මේ වගේ දේවල් වලින් පොඩි ෆවුන්ඩේෂන් එකක් හදාගන්න පුළුවන්. මේ දේ කරන්න ඇස්ට්‍රොලොජි වගේ දේවල් එක්ක AI tools එකට යූස් කරන්න පුළුවන්. අපිට මේකෙන් අරගන්න ඩේටා වලින් දැන් මම මේ කියන්නේ එක්ස්පීරියන්ස් එක මම අවුරුදු දෙකක්ම ෆලෝ කරලා දාන්න ස්කිල් එක බිල්ඩ් කරේ මේ දේවල් මත. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාට ගැලපෙන පාත් එක හොයාගන්න. සාමාන්‍යයෙන් ඔයා වයස 20ත් 30ත් අතර ඉන්න කෙනෙක් නම් ඔයාට කිසිම අයිඩියාවක් නැතුව මොනවද කරන්න කියලා. මටත් එහෙමයි. හැබැයි ඉස්සරට වගේ නෙමෙයි දැන් වෙනකොට මම දන්නවා මට මොන වගේ පාත් එකක්ද හරියන්නේ, මොන වගේ දේවල්ද මම පර්සනලි එන්ජොයි කරන්නේ, ඔය වගේ ගොඩක් දේවල්. ඒ පාට් එක මට ෆිගර් අවුට් කරගන්න ගොඩක් අමාරු වුණා. ඉතින් ඒක නිසා තමයි මට ඒකට උදව් වුණු දේවල් එකතු කරලා QLC වගේ හදලා C skill හදලා මේ බිල්ඩ් කරලා ඔක්කොම කරේ. ඉතින් ඒ සම්බන්ධව මගේ එක්ස්පීරියන්ස් එක තමයි මේ ෂෙයා කරගන්නේ. ඉතින් මම හිතනවා මේකෙන් ඔයාටත් සෑහෙන්න ලොකු උදව්වක් වෙයි කියලා. මට ඒක අනිවාර්යයෙන්ම ෂුවර් එකක් අතව කියන්න පුළුවන්. දැන් කොහොමත් අපි ඉන්නේ බොහොම අන්සර්ටන් ටයිම් එකක. අන්සර්ටන් කියන්නේ අපි කාටවත් කියන්න බෑ ඉස්සරහට මොනවද වෙන්නේ. තව අවුරුද්දකින් දෙකකින් මොනවද වෙන්නේ කියලා අපිට කියන්න බෑ. මොකද ඒ තරම් වේගෙන් AI ඩෙවලොප්මන්ට් එක වේගෙන යනවා. අලුත් ටූල්ස් එනවා, AI ටූල්ස් එනවා. ඒක නිසා මේ ඉන්ඩස්ට්‍රීස් නිතරම වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඉස්සර අපි දේවල් කරපු විදියට දැන් දේවල් කරන්න බෑ. ඉතින් ඒක නිසාම තමයි අන්සර්ටනිටි එකක් තියෙන්නේ. ඇයි? අපිට ප්ලෑන් කරන්න අමාරුයි ඉස්සරහ අවුරුදු 3 ඇතුළේ මේ දේවල් තමයි මම කරන්න ඉන්නේ කියලා. ඉතින් එතකොට ඒ ස්ට්‍රෙස් එක පොඩ්ඩක් මැනේජ් කරගන්න ටිකක් හරි හෙල්ප් වෙන දෙයක් තමයි සෙල්ෆ් ඩිස්කවර් කියන්නේ. මොකද තමන් ගැන දන්නවා නම් තරමක් දුරට අර අන්සර්ටනිටි එක මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. ඔයාලට ටිකක් ඉක්මනටම ඔයාගේ පර්සනැලිටි එක ගැන දැනගන්න මෙන්න මේ ටූල්ස් ටික යූස් කරන්න පුළුවන්. මේ වෙබ්සයිට් වලට යන්න මේ දේවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මම පුළුවන් වුණොත් ඉස්සරහට ගෙන වීඩියෝස් වලින් මේ දේවල් ගැන ඊට වඩා ඉන් ඩෙප්ත් විස්තර ගේන්නම් කොහොමද මේවා යූස් කරන්න කියලා. හැබැයි ලොකු දෙයක් නෑ. ඔයාලට ChatGPT නැත්නම් Gemini වගේ ටූල් එකක් යූස් කරලා, කියන්නේ AI එකක් යූස් කරලා ලොකු දෙයක් කරගන්න පුළුවන්. මුලින්ම අපි බලමු ඇයි අපිට මේ විදියට හිතෙන්නේ කියලා. මේකට මෙයින්ම රීසන් එක තමයි මිනිස්සු කියන්නේ සෝෂල් ක්‍රීචර්ස් වර්ගයක්. නැත්නම් සෝෂල් ක්‍රීචර් එකක්. තව විදිහකට කියනවා නම් සමාජීයව හිතන මිනිස්සු කිව්වොත් හරි කියලා මම හිතනවා. මේක වැරදි වෙන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න by the way. හරි, මම මේකෙන් අදහස් කරේ මෙන්න මෙහෙමයි. ඔයාලා දන්නවා අපේ තිබුණනේ ගල් යුගය කියලා එකක්. ඒ කියන්නේ ඉස්සරම ගුහාවල මිනිස්සු හිටපු කාලයක්. ඉතින් මේ කාලේ මිනිස්සු සාමාන්‍යයෙන් පුරුදු වෙලා හිටියේ පුළුවන් තරම් ට්‍රයිබ් එකක් එක්ක නැත්නම් කොටසක් එක්ක එකට ඉන්න. මොකද කැලේ කියන්නේ අනතුරුදායක තැනක්. කැලේට වෙලා තනියම ඉන්න එක එච්චර සේෆ් නෑ. කැලේට වෙලා තනියම ඉන්න කෙනෙක්ට සර්වයිව් වෙන්න අමාරුයි සත්තු එක්ක. මේ ස්කොටි වගේ කට්ටිය ඉන්නවනේ විලෝපිකයෝ නේද? ඉතින් ඒක නිසා පුළුවන් තරම් මිනිස්සු බලන්නේ අනිත් කට්ටියත් එක්ක එකට සෝෂලි ඉන්න. ඔය විදිහට තමයි අපේ මොලේ හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් වෙනකොට වුණත් ඒ බ්‍රේන් එකේ ඉම්පැක්ට් එක නැත්නම් ඒ විදිහට හිතන එකේ ඉම්පැක්ට් එක ටිකක් තියෙනවා. එතකොට අපි සෝෂල් මීඩියා වලට ගියාට පස්සේ වුණත් අපි අනිත් කට්ටිය එක්ක පොඩ්ඩක් කම්පෙයාර් කරන්න බලනවා. ඒකට හේතුව හිතන්න දැන් අනිත් කට්ටිය අපේ යාළුවෝ ගමුකෝ සමහර වයස් වල ඉන්න අපේ යාළුවෝ මොනවා හරි අචීව් කරගෙන එහෙම ඉන්නවා නම් එයාලගේ ස්පෙસિෆික් මොනවා හරි හැමෝම ගාව තියෙන දෙයක් තියෙනවා කියලා හිතන්න. හැබැයි ඔයාලඟ නැති. එහෙම වුණාම අපිට හිතන්න ගන්නවා මේක අපි ළඟ නැති නිසා අපි ට්‍රයිබ් එකෙන් එළියට යයි. අපි ස්ටෑන්ඩ් අලෝන් වෙයි. නේද? ඔඩ් වන් අවුට් කියලාත් අපි කියනවා. ඉතින් මෙහෙම වෙයි කියලා. ඉතින් මේ ෆියර් එක මේ බය නිසා තමයි මේ ප්‍රෙෂර් එක මේ ස්ට්‍රෙස් එක තවත් වැඩි වෙන්නේ. වැඩිපුර දැනෙන්න පටන් ගන්න. මේ විදිහට කම්පෙයාර් කරන එකේ හොඳ පැත්තක් නරක පැත්තක් දෙකක්ම තියෙනවා. නරක පැත්ත තමයි හැමදෙස්සම අනික් කට්ටියගේ දේවල් දිහා බල බල කම්පෙයාර් කරන එක. මම දන්නවා මේක මම කියනකොට මේක මට වුණත් තමයි අපි හැමෝටම මේක තියෙන දෙයක්. වැඩි ඕනේ Facebook එකට ගියාට පස්සේ දකින්න දේවල් එක හිතන්න ගන්නවා. අයියෝ අපි මොනවද අචීව් කරලා තියෙන්නේ මේ මදි එහෙම කියලා හිතන්න ගන්නවා. මම හොඳම සාම්පල් එකක් විදිහට තියලා මේ කියන්නේ. මේකෙන් එළිය නෑ මමත් මෙහෙමයි. අපිට ඒ දේ දැනෙනවා. පොඩ්ඩක් මම කරන දේ තමයි ජර්නල් කරන එක. ජර්නල් කරන එකෙන් මට සෑහෙන්න හෙල්ප් එකක් හම්බුණා. මොකද ජර්නල් කරනකොට සමහර වෙලාවට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපි ඉන්න තැන ගොඩක් පිටිපස්සෙන් නෙමෙයි අපි ගොඩක් දේවල් අචීව් කරගෙන තියෙනවා. මොකද අපිට අපි අචීව් කරපුවා දැනෙන්නෙත් නෑ, පේන්නේ නෑ මේ දේවල්.
ඒක නිසා වෙනම දැන් මම නම් Notion board එකක් maintain කරනවා. ඒකේ ඔක්කොම small wins small achieve කරපු දේවල් ඔක්කොමයි big wins ඔය සේරම දේවල් මම එතන දාගෙන ඉන්න. මොකද අපිට ওই දේවල් අමතක වෙනවා. ඉතින් අර වගේ පොඩ්ඩක් feeling behind දුන්නාම මම කරන්නේ ගිහිල්ලා ඒ ටික පොඩ්ඩක් බලන එක. බලලා පොඩ්ඩක් journal කරන එක. එතකොට පොඩ්ඩක් ඔළුව නිදහස්. හැබැයි ඒත් එක්කම healthy comparison කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ නරක නැති කියන්නේ හොඳ විදියට compare කරන්න පුළුවන් විදියක්. ඒ තමයි අපිට පුළුවන් මීට මාසයකට කලින් අපි හිටපු තැනයි දැන් ඉන්න තැනයි කම්පෙයාර් කරලා බලන්න. ඔයා හිටපු මයින්ඩ්සෙට් එක, ඔයාගේ තිබුණු ඉන්කම් එක වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ හෙල්ත් වයිස් ඔයාගේ බර අඩු කරගෙන නම් ඒක වෙන්න පුළුවන්. මොන විදියෙන් හරි ඔයා ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. නොලෙජ් එක අලුතෙන් අරගෙන තියෙනවා. මොනවා හරි දෙයක් ඉගෙනගෙන තියෙනවා. ස්කිල් එක. මේ හැම අතින්ම අපිට අපේ පරණ වර්ෂන් එකත් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙම කම්පෙයාර් කරනකොට අපිට ඒක හොඳ කම්පැරිසන් එකක්. අපි මීට මාස දෙකකට විතර කලින් එක්කෙනා එක කම්පෙයාර් කරලා බැලුවාම කිසිම විදියක ඉම්ප්‍රූව්මන්ට් එකක් නැත්නම් අන්න එතන පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් මම මේක කියනකොටම කියන්න ඕන අපිට සාමාන්‍යයෙන් ඉම්ප්‍රූව්මන්ට් පේන්නේ නැහැ. ඔය නිසා තමයි මම අර කලින් කිව්වා වගේ ඔයාලට මම කියන්නේ Notion template එකක් හරි නැත්නම් Notion page එකක් හරි නැත්නම් ඔයාලගේම journal එක හරි small wins mark කරන්න. මොකද ඔය අමතක වෙනවා. අපේ මොලේට ඒක අමතක වුණාට පස්සේ ඉතින් ඒක අවුල්. තව දෙයක් තමයි අපි අර දේවල් අචීව් කරගෙන උඩට යනකොට අපි එක මොනවා හරි දෙයක් අචීව් කරාට පස්සේ අපිට ඒ දේ පොඩි දෙයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. මොකද අපි ඒක ඕල්රෙඩි අචීව් කරගෙනනේ. ඊට පස්සේ අපිට ආපහු ඒ ෆීලින් එක ලැබෙන්න නම් ඊට වඩා ලොකු දෙයක් අචීව් කරන්න ඕන වෙනවා. ඉතින් ඔන්න ඕක නිසා කාලයක් තිස්සේ ඔහොම කරගෙන යනකොට අපිට දැනෙන්නේ අපි ග්‍රෝ වෙනවා කියලා. හැබැයි අපි කලින් අචීව් කරගත්තු දේවල් බොහොම පොඩි දේවල් වගේ නිසා අපිට ඔක ඔච්චර මතක තියෙන්නේ නැහැ. ඕක තමයි ඉතින් සාමාන්‍යයෙන් උතන තියෙන්නේ. ඊළඟට සමහර කට්ටිය අහනවා කොහොමද ජර්නල් කරන්න කියලා. ජර්නල් කරන එක මම දෙවිදියකට කරනවා. වගේ ජර්නල් දෙකක් තියෙනවා. එකක් ඔන්ලයින් ජර්නල් එකක්. ඒ කියන්නේ ඩිජිටල් වර්ෂන් එකක්. අනිත් එක තමයි රයිට් කරන, ඒ කියන්නේ පොතේ ලියන එක. මේකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. කවදාවත් ජර්නල් කරලා, ඒ කියන්නේ ලියපු නැති කෙනෙක්ට නම් මම කියන්නේ මුලින් පොඩි රෙකෝ පිටු 20ක වගේ පොතක් හරි නැත්නම් කොළ ටිකක් හරි ෆුල් ස්කැප් කොළ ටිකක් හරි අරගෙන මුලින් ෆ්‍රී රයිට් එකක් කරන්න. මේ ෆ්‍රී රයිටිං සෙෂන් එකක් කියලා කියන්නේ කිසිම විදියකට ෆෝස් කරන්න නැතුව ඔලුවට එන හැමදේම කිසිම විදියකට ෆිල්ටර් නොකර ලියන එක. මේක ටිකක් සයිකොලොජිකල් දෙයක්. අපි එහෙම ලියන try කරනකොට ඇත්තටම ටික ටික ඔළුවේ තියෙන දේවල් ක්ලියර් වෙන්න පටන් ගන්නවා. ඕක තරමක් දුරට කරාම ටික කොන්න ලියන්න පටන් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ පුළුවන් ලියන්න පටන් ගන්න. ලියන වැඩේ කරන්න. ජර්නල් කරන්න. ජර්නල් කරනකොට ඉතින් එක විදියක් කියලා නෑ. ජර්නල් කරන්නේ මෙහෙමයි, මෙහෙම කරොත් වැරදි, මෙහෙම කරොත් හරි කියලා එහෙම එකක් නැහැ. ඒක තමන්ට හිතෙන විදියට තමන් කැමති භාෂාවකින් ලියන්න. මම නම් ඉංග්‍රීසි වලින් ලියන්නේ. මට ඒක වැඩිය ලේසි නිසා. මේ ලියනකොට මම කරන විදිය තමයි කෙලින්ම මාත් එක්කම කතා කරන විදියට තමයි මම ලියන්නේ. මොකද එතකොට ටිකක් අර ඔළුවේ තියෙන අයිඩියාස් සමහර වෙලාවට ඒ ඔළුවේ තියෙන නිකන් නූල් බෝලයක් වගේ තියෙන දේ ක්ලියර් වෙන්න පටන් ගන්නවා. සමහර අයිඩියාස් පේන්න පටන් ගන්නවා. ඒක පොතකට දැම්මට පස්සේ නැත්නම් ලිව්වට පස්සේ ඩිජිටල් ජර්නල් එකක් කරනවා නම් මම හුඟක් රෙකමන්ඩ් කරන ක්‍රමයක් තමයි ChatGPT එකේ voice to text option එක use කරන්න. මට දැනට හම්බුණු හොඳම feature එක අන්න ඒක. ඒ කියන්නේ මේ voice to text translate කරන නැත්නම් convert කරන feature එකක් විදියට Gemini වලත් ඔක තියෙනවා. හැබැයි Gemini එකට වඩා මාරම accurate ChatGPT. මම ChatGPT use කරන්නෙම නෑ දැන්. හැබැයි use කරනවා ඔන්න ඔය වැඩේට විතරක්. ඔකට තමයි මම වැඩිපුර use කරන්නේ. ඔයාට කරන්න තියෙන මෙන්න මෙහෙම. Google එකට ගිහිල්ලා Google Doc එකක් open කරලා ඒක ඔයාගේ journal එක විදියට තියාගන්න. හැම ජර්නල් සෙෂන් එකක් මම කියන හැමදාම කරන්න ඕනේ නැහැ. මේක හැමදාම කරන්න තරම් දෙයක් ඇත්තෙත් නැහැ අපිට. කියන අපේ ලයිෆ් එකේ හැමදාම වෙන දේවල් ලියන්න තරම් එහෙම එක අමාරුයි. ඊට වඩා ඒක ඉෆෙක්ටිව් සාමාන්‍යයෙන් සති කීපයකට සැරයක් නැත්නම් මම නම් මාසයකට දෙපාරක් වගේ තමයි ඒක අප්ඩේට් කරන්නේ. ගිහිල්ලා ජර්නල් එන්ට්‍රි එක දවස් දාලා ඊළඟට ඔයාගේ ලයිෆ් එකේ වෙන දේවල් ටයිප් කරන්න තමයි තියෙන්නේ. මම මේ ChatGPT voice to text එක use කරන්න කිව්වේ. එතකොට අර පැය ගණන් ටයිප් කර ඉන්න ඕනේ නැහැ. මම දන්නේ ඒක මට නම් පර්සනලි ලේසි. සාමාන්‍යයෙන් ඔයා ඉංග්‍රීසි වලින් නම් කරන්නේ මේ වැඩේ ගොඩක්ම හොඳයි. ChatGPT එක හොඳටම perform කරනවා. මම දැන් සිංහලෙන් පොඩ්ඩක් ඔය ටෙස්ට් කරලා බැලුවා. සිංහලටත් හොඳට වැඩ කරනවා. හැබැයි සිංහලෙන් මේ වැඩේ කරනවා නම් ටයිප් කරපු එක. ඒ කියන්නේ ඒක ඔයාගේ මේ ජර්නල් එකට දාන කලින් පොඩ්ඩක් කියවලා බලන්න. මොකද සිංහලනේ එතකොට අකුරු පොඩ්ඩක් එහා මෙහා ගිහිල්ලා වරද්දලා තියෙන්න පුළුවන්. සිංහල භාෂාවෙන් මේ විදිහට voice to text convert කරද්දි මම හිතන්නේ හෙලකුරුලගේ තියෙනවා මේ feature එකම පොඩ්ඩක් try කරලා බලන්න. හෙලකුරු එක වැඩිය හොඳ වෙයි. සිංහලෙන් නම් journal එක maintain කරන්නේ. කොහොම හරි point එක තමයි පැය ගණන් type කර ඉන්න ඕනේ නැහැ. අපි හැමතිස්සෙම හොඳට මම නම් බලන්නේ කරන්න වැඩ fast කරගන්න, ඉක්මන් කරගන්න, efficient ක්‍රම shortcut මම නිතරම හොයනවා. ඉතින් මේ ඔය class වල එම student ලට ඒ දේවල් කියලා දෙන්නේ එකයි. ඉතින්
මේ ක්‍රමයට කනකොට මේ කොට එපා වෙන්නේ නැතුව වෙගෙන් කරගෙන යන්න පුළුවන්. සහ මේකේ වාසිය තියෙනවා මේක ජර්නල් එකක් කියන්නේ ඩිජිටල් කොපි එකක් ඩිජිටල් ෆයිල් එකනේ වගේ ඔක්කොම දේවල් දාන්නේ. එතකොට ඔයාට මොකක් හරි ලයිෆ් එකේ වෙන ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔයාගේ ජර්නල් එක ඩවුන්ලෝඩ් කරලා කෙලින්ම AI එකට දීලා කියන්න පුළුවන් මට ඇඩ්වයිස් එකක් දෙන්න කියලා. සයිකොලොජිස්ට් කෙනෙක් නැත්නම් තෙරපිස්ට් කෙනෙක් විදියට මට ඇඩ්වයිස් එකක් දෙන්න කිව්වත් හරි. හරි. හැබැයි මම මේ ගැන වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. AI තෙරපිස්ට් කෙනෙක් විදියට යූස් කරන එකේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ටික මම වෙනම ගේන්නම් මේ වීඩියෝ එක දිග වෙනව නැත්නම්. QLC එක ඇතුලේ අපි කතා කරන දේවල් වලින් පොඩ්ඩක් පෙන්නන්නම්. මේ දේවල් ටික මම මේ පෙන්නන්නේ ඔයාට මේ වෙලාවේ හිර වෙලා නම් ඉන්නේ කියන ලයිෆ් එකේ මොන පැත්තටද යන්නේ මොනවද කරන්නේ හිතා ගන්න බැරුව ඔයාට හරියන පාත් එක සහ ඔයාගේ පර්සනැලිටි එක හිතා ගන්න බැරුව නම් ඉන්නේ. මෙන්න මේ ටික පටන් ගන්න හොඳ තැනක්. මෙතන මම දාලා තියෙන්නේ MBTI personality test කියලා එකක් තියෙනවා. sleep chronotype test කියලා තියෙනවා. මේවා ටෙස්ට්. ඔයා මේ දේවල් මේවා පුළුවන් මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. එතකොට මේවා කරන්න පුළුවන් ඔයාට ටෙස්ට්. ඒ කියන්නේ වෙබ්සයිට් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න අහනවා ඔයාලගෙන්. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තියෙන. සාමාන්‍යයෙන් ප්‍රශ්න 32ක් වගේ අහනවා. ඉංග්‍රීසි වලින් තියෙන්නේ ඔයාලට කන්වර්ට් කරගන්න ඕන නම්, මම කියන්නේ ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන නම් ChatGPT use කරලා එහෙම උත්තර දෙන්න. කෙලින්ම ඉන්ටර්නෙට් එකේ මේ දේවල් සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔයාට තරමක් දුරට අයිඩියා එකක් ගන්න පුළුවන්. මම වෙන වෙනම කියන්න යන්නේ නැහැ. එහෙම කරොත් පොඩ්ඩක් අමාරුයි මේ ඇස්ට්‍රොලොජි රීඩින් කියන එකට. නම් කෙලින්ම මම පෙන්වන්නම් අපේ යූස් කරන වෙබ්සයිට් එකක් තියෙනවා ඔය වැඩේට. මෙන්න මෙහෙම astro.com කියලා එකක් තියෙනවා. මෙන්න මේකට ගිහිල්ලා මේකෙත් මෙන්න මේ ෆ්‍රී සෙෂන් මේ තියෙන ෆ්‍රී හොරොස්කෝප්ස් කියලා. මෙන්න මේකේ චුට්ටක් කියලා මෙන්න මෙතන chart drawing and ascendant මෙන්න මේ තියෙන. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බලන්න. මේක මම පොඩි ටිප් එකක් විදියට දෙන්නේ. එහෙම ගිහිල්ලා බලපු කට්ටිය ටෙස්ට් කරපු කට්ටිය මොකද උනේ කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි සාමාන්‍යයෙන් ඔතෙන් ගිහිල්ලා අපේ data පොඩ්ඩක් දෙන්න තියෙනවා. නමයි ඒ ටික දුන්නායින් පස්සේ අපිට birth chart කියලා එකක් දෙනවා. මේ තියෙන්නේ මම ඇත්ත කෙනෙක්ගේ නෙවෙයි මේ ටෙස්ට් එකක් මොකද මේ ටෙස්ට් එකකට හදපු එකක්. එතකොට මෙන්න මේ වගේ එකක් දෙවි. මේක අපිට AI එකට දීලා කෙලින්ම ඔයා ගැනම විස්තරයක් වුණත් ගන්න පුළුවන්. පොඩි සාම්පල් එකක් විදිහට මම ඔය පෙන්නුවේ. මම ජර්නල් කරන්න කියලා අනික් කට්ටියට රෙකමන්ඩ් කරන තව එක ලොකුම හේතුවක් තමයි මම හිතනවා මේක ඇවිල්ලා මෙටාකොග්නිෂන් කියලා දෙයක් තියෙනවානේ. ඔයාලා දන්නේ නැත්නම් ඒ ගැනත් හොයලා බලන්න. මෙටාකොග්නිෂන් කියන එක ගැන වෙනම වීඩියෝ එකක් වොන්නම් ගේන්නම්. මෙටාකොග්නිෂන් කියලා කියන්නේ තමන්ගේ මයින්ඩ් එකම ඔබ්සර්ව් කරන එක සරලවම කිව්වොත්. එතකොට ඒක ඇවිල්ලා ඉන්ටෙලිජන්ස් එකේ තියෙන එක හොඳ ලොකු ලෙවල් එකක්. හරි. එතකොට ඔයාලා ජර්නල් කරනකොට ටික ටික ඔයාලට අන්න ඒ ලෙවල් එකට එන්න පුළුවන් වෙනවා. කියන්නේ තමන්ගේ මයින්ඩ් එකේ තමන්ගේ තියෙන thoughts, emotions මේ දේවල් එන්නේ කොහෙන්ද, ඇයි ඒවා එන්නේ, ওই දේවල් ගැන හිතන්න පුළුවන් වෙනවා. හරි. මෙහෙම වුණාට පස්සේ පොඩ්ඩක් අපිට අපේ emotions manage කරගන්න ලීසි. තව විදිහකට කියනවා නම් අපි මොනවා හරි දෙයක් track කරනවා නම් අපිට ඒ දේ manage කරන්න නැත්නම් අපිට ඒ දේ control කරන්න ටිකක් ලීසි. සල්ලි ගැන වුණත් එහෙමනේ. ඔයාගේ ආදායම වියදම ඔයා ට්‍රැක් කරනවා නම් ඔයාට සල්ලි නැත්නම් ඉන්කම් එක මැනේජ් කරගන්න ලීසි වෙනවා. ඉතින් thoughts කියන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි. ජර්නල් කරන්න අපිට අපේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න ටිකක් ලීසි වෙනවා. නැත්නම් මයින්ඩ් එක ඔයාව කන්ට්‍රෝල් කරන එක තමයි වෙන්නේ. ඉතින් අන්න ඒකයි මේ ජර්නල් කරන්න කියලා මම ගොඩක් කට්ටියට රෙකමන්ඩ් කරන්නේ. ඕවර්තින්ක් කරන කට්ටියට මේක මාරම විදියට හෙල්ප්ෆුල් වෙනවා. මොකද ඕවර්තින්ක් කරනකොට වෙන්නේ මොකද්ද? ඔය ඉමෝෂනල් රෙගියුලේෂන් එක හරියට වෙන්නේ නැති නිසා තමයි එහෙම වෙන්නේ. ඕවර්තින්ක් කරන එක අසාමාන්‍ය දෙයක් කියනවනේ. ඒක අපි හැමෝම කරනවා. මම දන්න ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එක නම් එහෙම නොවන කෙනෙක් මම දන්නේ නැහැ. මම හිතන්නේ එහෙම ඉන්නවා කියලා. ඉතින් ඩිජිටල් ආර්ට් සහ අංක විද්‍යාව මේ වගේ දේවල් නැත්තම් කොහොමද ලයිෆ් එකේ එක දැනක හිර වෙලා ඉන්නතුව ඉස්සරහට යන්නේ. මේ ටයිප් එකේ කන්ටෙන්ට් තමයි මම ගේන්නේ හුඟක්ම. ඉතින් ඔයා ඉන්ට්‍රස්ටඩ් නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔයාගේ වයස 20 ගණන් වල ඉන්න යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. මගේ channel එක ෂෙයා කරගන්න. මොකද එයාලට සෑහෙන උදව්වක් වෙන දේවල් ගොඩක් මගේ එනකම තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.